වැඩි වැඩියෙන් මේ ආම්ලිකතාවයේ ආමාශය කරකුණොත් තමයි ආමාශය බිත්තිය ඇතුළ මොනව වෙන්නේද? තුවාල වෙන්නේ. අන්න දැන් තේරෙන්න ඕන මොකක් කියන හේතුවද? ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියන එක ඒකයි ඉච්චරම වේදනාකාරී. ඔය තියන අය දන්නවා ඉතින් ආය හැදුනා කියන ඉවරයි. වැඩිද ඔයාලා මේ කමන්නේ. ඔයාලා නිකන් කැතයි වගේනේ. ඔයාලගේ අමමනේ. එහෙනම් යාළුවෙක් එකක් ඉල්ලගෙන බලන්න ඕන. නේද මේ ඇඟ සමහර විට මේ හැම නිකන් සිවිය වගේ කුණු වෙන්න ඉඩ තියෙනවා දවස් කීපයක් යද්දි. සමහර වැසිකිලි වලවල් සීල් වෙන්න වහනවනේ. ඒවා පුපුරනවා බෝම්බ වගේ. ඩෝංගලෝ එහෙම සද්දෙන් පුපුරනවා. එතකොට හිතන්නකෝ ඒ උඩ টয়ලට් එකේ මදලා තිබ්බොත් ඒ ඉන්න එකට මොකද වෙන්නේ කියලා. ඈ බට්ටිච්චා වගේ විසි වෙලා යන්නේ. හાર્ට් කේස් එකක්ම නෙවෙන්න පුළුවන් ඈ. සමහරට ગેස්ට්‍රයිටිස් නෙවෙන්න පුළුවන්. ඌට තියාගෙන පොවන්නේ මේ අර මේ මම හරි කොමාරිකා කවනවා. තව ටිකෙන් මැරෙනවා. ආමාශය ඇතුළ ආම්ලික වෙන්න හේතුව මොන අම්ලයේද? HCl. විද්‍යාගාරයේ ප්‍රබල අම්ල තුනක් මොනවද? HCl, සල්ෆියුරික්, නයිට්‍රික්. ඒකට ඔය කියන විදිහට ආමාශය ඇතුලේ මේ එන්න සාන්ද්‍ර ප්‍රබල ආම්ලික ගතියද තියෙන්නේ. මේක පේශි වලින් ඇදලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙන්නේ ආමාශය ඇතුලේ එතකොට ප්‍රබල ආම්ලිකයිද ළමයි? හයියෙන් කියන්නේ. හයියෙන්. මචං කල්පනාවෙන් උත්තර දියම් මූ අපි වන්නන්න හදන්නේ. දැන් ඔයාලා කිව්වනේ පෙප්සින් තියෙන්නේ කොහේ කිව්වද? ඒ එන්සයිමය ඇයි ඒක ඔප්ටිමම් කරගෙන තියෙන්නේ? ඒ pH value එක ඇයි ආ ප්‍රශස්ත කරගෙන තියෙන්නේ? ඒක තමයි වෙන්න ඇති ආමාශයේ තියෙන සාමාන්‍ය pH එකේ. ඇයි අපේ එන්සයිම ප්‍රශස්ත උෂ්ණත්වය 37 කලේ? ඒක තමයි වෙන්න ඇති අපේ ඇඟේ සාමාන්‍ය උෂ්ණත්වය. ඇයි යම් එන්සයිමයක් pH එකේ 2යි කියලා තියාගෙන ඉන්නේ ප්‍රශස්ත pH එකේ? දැන් කියන්න බලන්න. ඒක වෙන්න ඇති ආමාශයේ එදිනෙදා තියෙන pH value එක. අපි හිතන් ඉන්නවා 6 වගේ ඇති. ඒ උනාට බලන්න අපි කොච්චර වැරදිද කියලා. ඒ කියන්නේ අපි හරියට මොකක් ගැන දැන ඉඳලා නැද්ද? ආමාශය ගැන දැන ඉඳලා නැහැ. ළමයි හෙන්න සාන්ද්‍රයි. තේරුණාද? අධික ආම්ලිකතාවයෙන් යුක්ත. නිකන් හිතන්නකෝ pH value එක කීයද? 2නේ බං. එතකොට කෙලින්ම මේ ආමාශය ඇතුළ හරිනම් පිච්චිලා යන්න ඕන. එහෙම වෙනවද? එහෙම නොවෙන්න උපර වැට්ටි වගේක් උපක්‍රම වගේක් ආමාශයේ තියන් ඉන්නවා. ශ්ලේෂ්මල තියෙනවා. තේරුණාද? ඒ වගේ අමුතු උපර වැට්ටි වගේක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම පැත්තකින් තියලා ගන්න. වැඩි වැඩියෙන් මේ ආම්ලිකතාවයේ ආමාශය කරකුණොත් තමයි ආමාශය බිත්තිය ඇතුළ මොනව වෙන්නේද? තුවාල වෙන්නේ. අන්න දැන් තේරෙන්න ඕන මොකක් කියන හේතුවද? ગેස්ට්‍රයිටිස්. ඒක එතකොට සෙල්ලම් පොඩි පහේ ආම්ලිකතාවයක් නෙවෙයි. ગેස්ට්‍රයිටිස් කියන එක ඒකයි ඉච්චරම වේදනාකාරී. ඔය තියන අය දන්නවා ඉතින් ආය හැදුනා කියන ඉවරයි. ඔළුව රදෙත් ගහලා එදා දවසම මස්තබල්දු වෙලා යනවා. දැන් මට කියන්න කවුද මේ ඉහළ ආම්ලිකතාවයට සූදානම්? අපේ ආහාර මාර්ගයේ මොන අවයවයේද? ආමාශය. ඒ හැර අනිත් අය මේකට සූදානම් නෑ. එහෙම ඒගොල්ලන්ට පිස්සු නෑ. ඒකනේ බලන්න දැන් ඔන්න ආමාශයේ තියෙන ආහාරයට කියන නම මොකද්ද? ඕන සුහසක් ඕලෙවල් ලෝලින්ගේ ප්‍රශ්නයක් බලන්න. ආමාශයේ ආහාරයට කියන නම ආමලසය. very good. කොබන්ද කියන්නේ? ආමලසය මොන වගේද දැකලා තියෙනවද? නෑ නේද? ආයේ දවසක වමනේ යද්දි බලන්න ඕන. ආයේ දවසක දාන වමනේ පාර හොඳට අතට අල්ලගෙන දා ගන්න ඕන. හරි? දාලා හොඳට බලන්න ආමලසය. HCl තියෙනවා කිව්වා. HCl කියන්නේ අම්ලයක්. භස්ම සාමාන්‍යයෙන් තිත්තයි. අම්ල ඇමෝල් රහයි. අනිවාර්යෙන් බලන්න ඕනේ. අපි ආම්ලිකද? ඉතින් වල ඔන්න ඒකනේ වැඩි ඉතින් වල මේ කමන්නේ. වල නිකන් කැතයි වගේනේ. ඔයාලගේ අමමනේ. එහෙනම් යාළුවෙක් එකක් ඉල්ලගෙන බලන්න ඕන. දැන් බලන්න මට කියන්නේ නම් ආමලසය සුළු වශයෙන්ද භාෂ්මික ඉහළ වශයෙන් භාෂ්මිකද?
ඔයාලගේ ගෙවල් වල බල්ලෝ එහෙම ඉන්නවා නම් ඇති කරන බල්ලෝ හරි ඉන්නවා. බල්ලෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ඔය මේ ගෙබිමේ සමහරවිට සිමෙන්ති පොළවේ මේ වමනේ දානවා. ඒ වගේ බලු වැඩ කරන බල්ලොත් ඉන්නවා. ඊට පස්සේ තනකොල්ලේ වමනේ දානවා. දැකලා තියෙනවද? ඒ වමනේ දාපු තැන් දවස් 2කට 3කට පස්සේ ගිහින් බලන්න. අය පිච්චිලා වගේ තියෙන. ඒක මාර කේසයන් ළමයි. දැන් ඔයාලා අපි නොදන්න දේවල් ඔය. දැන් වැසිකිලි වලවල් තියෙන්නේ. පොඩක් අරලා බලන්න ඕනේ තියෙනවා නම් වැසිකිලි වලකට මිනිස්සෙක් වටනොත් මොකද වෙන්නේ? මැරෙනවා ඉතින් අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ගොඩ ගත්තොත් වැටිච්ච ගමන් හරි. ළමයි ඔයාලා දන්නවද මේ ඇඟ සමහර විට මේ හැම නිකන් සිවිය වගේ කුණු වෙන්න ඉඩ තියෙනවා දවස් කීපයක් යද්දි. ඒ කියන්නේ මෙහෙම සිවියක් වගේ හැව යනවා වගේ යනවා නිකන් සරපේගේ. මේ කන් අඩි වලට එහෙම දැනෙනවා හොඳට. ඇයි හින්න ගෑස් එකක් තියෙනවා ඔගේ. සහ ලොකු මේ සැරක් ඇමෝනියා CH4 ඕවා තියෙන්නේ. ඉතින් සෙල්ලන්නේ සමහර වැසිකිලි වලවල් සීල් වෙන්න වහනවනේ. ඒවා පුපුරනවා බෝම්බ වගේ. ඩෝංගලෝ එහෙම සද්දෙන් පුපුරනවා. එතකොට හිතන්නකෝ ඒ උඩ টয়ලට් එකේ මදලා තිබ්බොත් ඒ ඉන්න එකට මොකද වෙන්නේ කියලා? බට්ටිච්චා වගේ විසි වෙලා යන්නේ. ඇවිද ගන්නත් දැන් අලිසම ගලවලා තිබ්බොත් එහෙම නේද? පොල් ගස් නැග මිනිස්සෙක් විසි වුණා වගේ. එහෙනම් වල තේරුම් ගන්න. ඔය ગેස්ට්‍රයිටිස් වල ඊළඟ ප්‍රශ්නේ තමයි මෙහෙම මේ තේද්දි මේ ආමාශයේ මෙහෙම ස්ක්වීස් වෙනවා. එතකොට අර තියෙන ગેස්ට්‍රික් ජූස් එක මෙහෙම උඩට ගහනවා. එතකොට දැන් බයෝ දන්නේ නැහැනේ සමහර අය. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ කුහරේ ඇතුලේ ඔක්කොම එක වලක් වගේ. අපි කන්නේ ඒවා මේකට වැටෙනවා. දැන් මේක මුහුද වගේ මේකේ තියෙනවා. මේක බොට ගගා උඩට එන්නේ නැති. එතකොට යාටම ඊට හරියන්න වචනෙකුත් හම්බ වෙනවා. ગેස්ට්‍රයිටිස්. ගත්ත පළවෙනි අකුරු තුන ගෑස්. බඩේ මොනවද? ගෑස් තමයි මගේ තියෙන්නේ. එතකොට මේ එන්නේ ගෑස්. ගගා ඇත්තටම පොඩි ගෑස් ප්‍රොඩක්ෂන් එකක් තියෙනව නැත්තේ නෑ. ඒ හින්දා මේක මෙහෙම වෙද්දී අරව ආමලසේ මෙහෙම උඩට ගන්නවා. කොහටද දැන් ගහන්නේ? මේ බටේ මොකද මෙතන මෙහාට යන්නේ? අන්න ස්රෝතයට තමයි තේරෙනවද? ආමාශය ගන්න. දැන් මට කියන්න බලන්න අර ආමලසේ දැඩි ආම්ලිකතාවයට ඔරොත්තු දෙන්නේ ආමාශයේද අන්න ස්රෝතයේද? අන්න ස්රෝතය නෙමෙයි. කවුද? ආමාශය. දැන් එයාට පුළුවන් මේක ඔරොත්තු දෙන්න. කාට බැයිද? අන්න ස්රෝතේ අහිංසකයා ඌ මොනවද? ඌට HCl පාරක් වදිද්දී අර නයින්ට භූමි තෙල් ගැහුවා වගේ. පිච්චිලා යනවා. මෙහෙ ඒ හින්දා මෙන්න මේ හරියටම පපුව මැද එනවලමයි වේදනාවක් සමහර අය ඉස්පිරිතාලේ අරගෙන යනවා මගේ අම්මේ. ඒ කියන්නේ වැටිලා වැටෙනවා කෙලිම පපුවේ අමාරුයි කියලා. ඉස්පිරිතාලේ ගෙනිච්ච ගමන් ECG තරගෙන ඔක්කොම ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ කාලා නෑ මේ උදේට. ECG normal. එහෙනම් තේරුම් ගන්න මේ මෙන්න මේ හරි පපුව මැද නම් ඔය වේදනාව වෙන්නේ. ඒක මේ heart case එකක්ම නෙවෙන්න පුළුවන් ඈ. සමහරට gastritis නෙවෙන්න පුළුවන්. ඌට තියාගෙන පොවන්නේ මේ අර මේ ඒ හරි කෝමාරිකා කවනවා. තව ටිකෙන් මැරෙනවා. කෝමාරිකාගේ ඇල්ල කටේ ගහගෙන මැරෙනවා තව ටිකෙන්. හරි? එහෙනම් ඒක මතක තියාගන්න ඕනේ. හොඳයි එහෙනම්